හොඳයි ඉංග්‍රීසියෙන් ඡේදයක් ලියන විදිය ගැන තමයි අද පාඩමෙන් කියලා දෙන්න හදන්නේ. ඉතින් ගොඩක් දෙනෙකුට ගොඩක් අමාරු දෙයක් තමයි මේ තනියම ඡේදයක් ලියාගන්න එක ඉංග්‍රීසියෙන්. ඉතින් මේම ඡේදයක් ලියනවා නම් ඔයාලගේ ව්‍යාකරණ ඉංග්‍රීසි ව්‍යාකරණ නැත්නම් අපි කියන්නේ ඉංග්‍රීසි ග්‍රැමර් ඔක්කොම මේකෙන් හදාගන්න පුළුවන් එක තැනකින්. දැන් මේකේ අද අපේ ඔෆිස් එකට අලුත් සමාජිකයෙක් ආවා. ඇයගේ නම සචිනි. කොහොම වුණත් ඇය මිත්‍රශීලී සහ ප්‍රියමනාප ගෑනු ළමයෙක්. ඇය උදව් කරනවා අනිත් අයට. අපි ඇයට ගොඩක් කැමතියි. දැන් මේ තියෙන ඡේදය අපි බලමු කොහොමද ඉංග්‍රීසියෙන් ලියන්නේ කියලා. මම නැවතත් මතක් කරනවා channel එක subscribe කරලා පටන් ගන්න. එතකොට දැන් සාමාන්‍ය ඡේදයක් ලියනකොට අපි බලන්න ඕන දැන් මේකේ අද අපේ ඔෆිස් එකට අලුත් ගෑනු ළමයෙක් ආවා. මේකේ බලන්න කාලය හඟවන වචනයක් තියෙනවා අද කියලා. ඔයාලට පුළුවන්කම තියෙනවා කැමති නම් මේක මුලින් ලියන්න. හරිද? ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි ඔන්න අද කියන වචනේ මම මුලට ගත්තා today. right? කාලය හඟවන වචනේ අපිට කැමති නම් මුලට දාන්න පුළුවන්. ඊළඟට මේකේ තියෙනවා ඊතුරු කොටස අපේ ඔෆිස් එකට අලුත් සමාජිකයෙක් ආවා. එතකොට මේකේ ක්‍රියාව කරන කෙනා කවුද? right? ක්‍රියාව කරන කෙනා තමයි අලුත් සමාජිකයා. ඒ අය තමයි ආවේ. හරිද? අපි දන්නවා අලුත් සමාජිකයා කියන්නේ new member, right? new member නැත්නම් දැන් සාමාන්‍යයෙන් මෙතන කියන්න පුළුවන් new officer අලුත් නිලධාරියෙක් නැත්නම් new friend අලුත් යාළුවෙක්. දැන් මම මෙතන මේ තියෙන වචනයෙන්ම ගත්තා සමාජිකයා කියනකොට member කියලා කියන නිසා අලුත් සමාජිකයා new member සමාජිකයෙක් අල්කයන්ක් කියවෙන වලට ඇහෙනවා. එතකොට මම මෙතන පාවිච්චි කරනවා right අලුත් සමාජිකයෙක් කියන්නේ. එතකොට a new member අලුත් සමාජිකයෙක් ක්‍රියාපදේ තමයි ආවා. එනවට ඉංග්‍රීසියෙන් අපි කියන්නේ come කියලා. හැබැයි ආවා කියනකොට ඉංග්‍රීසියෙන් කියන්නේ came කියලා. එහෙනම් a new member came අලුත් සමාජිකයෙක් ආවා. හරිද? කොහරද ආවේ? අපේ ඔෆිස් එකට. හරිද? ට කියලා තියෙනවා නිසා ඔන්න අපි to දානවා. හරිද? අපේ ඔෆිස් එකට නාවේ. එහෙනම් to our office. to our office අපේ කාර්යාලයට. එතකොට මේ කොටස ඉවරයි. දැන් අපි බලමු ඊළඟට කියනවා ඇයගේ නම සචිනි. ඉතින් ඒක නම් ලේසිය වලට ඇගේ නම කියද්දී ලේසිය. ඇගේ කියද්දී her කියලා පාවිච්චි කරනවා. නමට name. her name ඇගේ නම කියනකොට එකක්. ක්‍රියාපදයක් නැති අවස්ථාවක උපකාරක ක්‍රියාපදය is. her name is සචිනි. එයාගේ නම සචිනි කියලා මම ලිව්වා. දැන් මේක ඊළඟට කියනවා කොහොම වුණත් අන්න බලන වාක්‍ය සම්බන්ධ කරන්න යොදාගත්තු වචනයක් කොහොම වුණත් කියද්දී however කොහොම වුණත් මොකද කියන්නේ? ඇය මිත්‍රශීලී සහ ප්‍රියමනාප ගෑනු ළමයෙක්. ඒතර මිත්‍රශීලී සහ ප්‍රියමනාප කියලා කියන්නේ ක්‍රියාපද නෙවෙයි. ඒතර මේක කතුරු නම් ඉන්නවා she කියලා ඇය. හරිද? ඒතර මේ මිත්‍රශීලී සහ ප්‍රියමනාප කියන වචන දෙක ක්‍රියාපද නොවන නිසා උපකාරක ක්‍රියාපදයේ විදිහට මම පාවිච්චි කරනවා singular noun එක ගන්න හැමතිස්සෙම he she it එක is. she is මිත්‍රශීලී කියද්දී අපි කියන්නේ friendly කියන්නේ මිත්‍රශීලී. එතකොට සහ කියලා වචනයක් වලට පේනවා. සහ කියනකොට අපි කියනවා and ප්‍රියමනාප කියනකොට අපිට ඕනනම් කියන්න පුළුවන් pretty සුරතල් ඒ අදහසින් right pretty ගැහැණු ළමයට ඉංග්‍රීසියෙන් කියනවා girl. එතකොට එතන ගැහැණු ළමයෙක් කියලා තියෙන නිසා අපි පාවිච්චි කරන්න ඕන she is කියලා. ගැහැණු ළමයෙක්. ඒතකොට ඒක පාවිච්චි කරන්න ඕන. මෙන්න මේ friendly කියන්නේ එතකොට අපිට ගන්න විදිහට එයාගේ තියෙන එයා විස්තර කරන්න ගත්තු වචන එයා මොන වගේ කෙනෙක්ද කියලා. එතකොට මේ කියන වචන වලට ඉස්සරහින් තමයි දාන්න ඕන she is a friendly and pretty girl. එතකොට pretty girl කෙනෙක් කියන්නේ සුරතල් නැත්නම් අපි කියන්නේ ප්‍රියමනාප කියන අදහස් ගන්න පුළුවන්. එතකොට මේවා ඇඩ්ජෙක්ටිව් විදිහට තමයි පාවිච්චි කරලා තියෙන්නේ නාම විශේෂණ. මෙන්න මේ girl කියන පදය විස්තර කරන්න පාවිච්චි කරලා තියෙනවා. ඒකට කලින් තමයි දාන්න ඕන. right. එතකොට ඊළඟට කියනවා ඒ කොටස එතකොට ඉවරයි. ඇය උදව් කරනවා අනිත් අයට. ඉතින් මේකේ කතරෝ මේ ඇයනේ. ඇය කියනකොට ඉංග්‍රීසියෙන් කියනවා she උදව් කරනවා කියද්දී help. හරිද? හැබැයි කතරෝ ඒක වචන නිසා ක්‍රියාපදයට s එකක් දාන්න. she helps ඇය උදව් කරනවා අනිත් අයට. එතකොට අනිත් අයට ඉංග්‍රීසියෙන් කියන්නේ others. right others.
ඒතර අපි ඇයට ගොඩක් කැමතියි කියලා තියෙනවා. ඉතින් මේකේ කැමැත්ත පළ කරලා තියෙන අපි නිසා වී ගත්තා. ගොඩක්ම කැමති නම් අපි ලව් දානවා. හරිද? ආදරය කියන එක නෙමෙයි මෙතන කියන්නේ ලව් කියන්නේ කැමති. ගොඩක්ම කැමති කියන්නේ. We love ඇයට. We love her. හරිද? අපි ඇයට ගොඩක්ම කැමතියි. එතකොට ඔයාලට පේනවා මේවා සම්පූර්ණ පැරග්‍රාෆ් එකම මම ලිව්වොත් එහෙනම් ඔයාලට ඉතාම හොඳට තේරුම් කළා. නැවත පොඩ්ඩක් කියවලා බලමු. Today a new member came to our office. Her name is Sachini. However, she is a friendly and pretty girl. She helps others. We love her. ඉතින් මම හිතන්නේ මේ ඡේදය ඔන්න පැහැදිලිව ඔයාලට කියලා දුන්නා. ඉතින් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මොකද අලුත් වීඩියෝ දැම්මහම පස්සේ ඔයාලගේ ගාවටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතුණා නම් ඔයාලා දෙයක් අලුත් ඉගෙන ගත්ත කියලා දැනුණා නම් වීඩියෝ එකට like එකක් දෙන්න. ඒ වගේම කමෙන්ට් එකක් දෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.